සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මම කතා කරන්න යන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් සම්බන්ධ AI tool එකක් ගැන. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මම කතා කරේ Google Anti-Gravity කියලා code editing software එකක් ගැන. හැබැයි අද කතා කරන්න යන්නේ මම වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එක තමයි Lovable AI. Lovable AI කියන්නේ front end development කරන්න ගොඩක් හොඳ AI tool එකක්. සාමාන්‍යයෙන් UI ගැන හොඳ idea එකක් නැති කෙනෙක්ට එහෙම නැත්නම් front end side එකේ development වලට සාමාන්‍යයෙන් හොඳ AI tool එකක් හොයනගෙනෙත් මේක හොඳ tool එකක් වෙන්න පුළුවන් use කරන්න AI පැත්තෙන්. මේක මොකද free අපිට use කරන්න පුළුවන් rate ගණක් දීලා තියෙනවා. ඒකෙන් අපිට හොඳ front end එකක් අපිට ඕන විදිහකට develop කරන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕනේ Google එකට ගිහිල්ලා Lovable AI කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලා මේ එන මුලින්ම එන official Lovable AI site එකට ගිහිල්ලා ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන සාමාන්‍යයෙන් ඔයාලට ඕන ක්‍රියේට් කරන්න ඕන වෙබ්සයිට් එකේ ප්‍රොම්ප්ට් එක හරි කියන විස්තර ටිකක් ඔයාලට ටක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා බලමු. පල්ලෙහා තියෙනවා මෙයාලගේ සයිට් එක ගැන විස්තර ටිකක් දාලා යටින් තියෙනවා discover templates කියලා. කියන්නේ මේගොල්ලෝගේ templates ගොඩාක් තියෙනවා. ඒක සයිට් එකට අදාළ websites, apps, portfolios, SaaS app වලට එතන ගියාම blog වලට තමයි develop කරන්න යන සයිට් එකේ තියෙන වෙබ්සයිට් වලට අදාළ templates වගේක් මේගොල්ලෝ free දීලා තියෙනවා. මේවා අපිට use කරන්න පුළුවන් ඕන ටෙම්ප්ලේට් එකක් edit කරන්න පාවිච්චි කරන්න. හැබැයි ඒගොල්ලෝ දීලා තියෙන ලිමිට් එකක් තියෙනවා දවසකට use කරනකොට රීඩ් ගන්නක්. ඒ රීඩ් එක ඉවරුනාට පස්සේ අපිට pro version එකට අප්ග්‍රේඩ් කරගන්න වෙනවා use කරන්න. හැබැයි මේක දවසකට ප්‍රීමියම් එකට දෙනවා රීඩ් ගන්නක්. ඒක ඇතුළතදී අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ Lovable එක හරහා. දැන් ඔයාලට මේ පෙන්වන්නේ මම මේ සාමාන්‍ය තියෙන ටෙම්ප්ලේට් වල විස්තර ටිකක්. ඔයාලා කොහොමද ටෙම්ප්ලේට් එකක් ගන්න කියලා දැන් අපි බලමු. මුලින්ම මේ වෙබ්සයිට් එකට යන්න කලින් අපි මුලින්ම log වෙන්න ඕනේ. log වෙලා අපේ account එකක් හදා ගන්න ඕනේ. account එකක් හදාගන්න නැත්නම් create account ගිහිල්ලා get start වලින් create account ගිහිල්ලා අරගෙන account එකක් හදා ගන්න ඕනේ මුලින්. account එකක් හදාගත්තට පස්සේ එයා පොඩි ප්‍රශ්න ටිකක් අහනවා අපෙන් මොකටද account එක හදාගන්නේ මොන වගේ site එකක් ගැන තියලා ඊට පස්සේ ආයෙ ටිකට සාමාන්‍ය දෙනවා උත්තර ටික දීලා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dashboard එකකට එනවා. ඔයාලට වෙනවා සාමාන්‍යයෙන් නිකන් ChatGPT වගේම තමයි ලොකු වෙනසක් නැහැ. මෙතන සාමාන්‍ය විදියටම බලා ගන්න පුළුවන් site එකකින් form එක ඔයාලා කර project වල විස්තර ටික ඉතින් ගියාම ඔයාගේ account එකට යන්න පුළුවන්. මෙතන සාමාන්‍ය විදියට print එක හරි වගේ detail ටික අතුලත් කරන්න පුළුවන් chat option එක දීලා තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් add කරන්න මොන හරි ඔයාගේ document හරි file මොකක් හරි project එක ගැන තියෙන අතර ටික තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ database එක මෙතනට connect කරන්න පුළුවන්. ඉතින් ගියාම ඔයා build කරන්න නැත්නම් plan එකක්ද ඔයාලට ඕනේ. ඒකත් මෙතනින් වෙනස් කරලා අපිට ගන්න පුළුවන්. දැන් මම build කරන්න ඕනේ නම් build කියන option එක use කරනවා. එතනින් පල්ලෙහාට ගියාට පස්සේ සාමාන්‍ය විදිහට කලින් පෙන්වන වගේ ටෙම්ප්ලේට් ටිකම තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන මේ Lovable අපිට ෆීඩ් ගන්නක් මේ දෙන්නේ දවසට වල pro version එකට යනවනම් සාමාන්‍යයෙන් pro version එක $25ක් වෙනවා. business version එක $50ක් වෙනවා. enterprise version එක version එකේ ගාණක් ඒගොල්ලෝ දාලා නැහැ. මේ විදිහට තමයි පෙන්වන්නේ ඒගොල්ලන්ගේ 4 plan වලට යනවා. අපිට තියෙන්නේ ටික් 5යි දවසකට 5යි හම්බෙන්නේ. ඒ 5 වුණාට පස්සේ පැය 16කට පස්සේ තමයි ආයි රීඩ් පාක් හම්බෙන්නේ. මුලින්ම කලින් වීඩියෝ එකේදී හදපු වෙබ්සයිට් එකම තමයි මේකෙත් මම ඩෙවලොප් කරන්න යන්නේ. බලපු කෙනෙක් ඉන්නවා නම් බලන්න ඇති. මම කලින් වීඩියෝ එකේ මම හැදුවේ software එක simple store එකක්. ඒකම තමයි මම මේකෙත් ඩෙවලොප් කරන්න යන්නේ. මට ඕනේ ඒක මේක හදලා පෙන්නන්න. ඒකේ මේක අතර තියෙන වෙනසක් කමක් හරි මොකක් හරි තියෙනවාද කියලා පෙන්වන්න ඕන හින්දා මම මේක ඊ වෙබ්සයිට් එකම මේකෙත් ඩෙවලොප් කරලා පෙන්නන්නේ. දැන් අපි බලමු මේකෙම ඩෙවලොප් කරලා මම මේක React වලින් හදන්න දෙනවා. කෙලින්ම මම මේ React වලට වෙනස් කරනවා. React වලට වෙනස් කරලා මම මේක React වලින්ම මේක ඩෙවලොප් කරන්න යාට දෙනවා. දැන් බලමු එන්ටර් කරලා දැන් එයා ජෙනරේට් කරන්න පටන් අරගත්තා. එයා අර ඉමේජ් එකක් තියෙන ඉඳලා ඒක ටික ජෙනරේට් කරගන්නවා. මං කලින් විදිහේ කරා වගේම තමයි ඒකෙත් තියෙන විදිහම තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. දැන් ඕනෑම ප්‍රොජෙක්ට් එක ජෙනරේට් ඉවරයි. දැන් ඒක ලෝඩ් වෙන ගමන් තියෙන ප්‍රොජෙක්ට් එක. දැන් ප්‍රිවිව් වල බලලා පෙන්නනවා දැන් ලෝඩ් වෙනවා ප්‍රොජෙක්ට් එක. හරි. ඔයාලා පෙන්නවා ඇති දැන් මේ ප්‍රොජෙක්ට් එක සාමාන්‍යයෙන් එදා Android එක යූස් කරන ප්‍රොජෙක්ට් එක වගේම තමයි කිසිම වෙනසක් නැහැ. මේ විදිහටම දීලා තියෙනවා. කෝඩ් එකට ගිහිල්ලා බලමු. කෝඩ් එකෙත් මම React වලින් හදන්න ගිය ප්‍රොජෙක්ට් එක අර බලා ගන්න පුළුවන් මේ කෝඩ් එක මේ විදිහටම අපිට එඩිට් කරගන්න ඕන නම් ඒ දේවල් මේකෙදිම කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මේකේ
ප්‍රොජෙක්ට් එක මොනවා වගේද තියෙන්නේ කියලා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අර ප්‍රොජෙක්ට් එක ඇතුළත් වෙලා කොහොම කරත් UI එක හොඳ මට්ටමක තියෙනවා අරකටත් වඩා හොඳ ලස්සන UI එකක් දීලා තියෙනවා කියලා මට හිතෙනවා. ඔයාලට මේක පබ්ලිෂ් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ link එකක් කරා මේකේ මේගොල්ලන්ගේම සර්වර් link එකක් කරා කාට ඒක කාට හරි share කරන්න පුළුවන් මේක link එක. එතන share ගිහිල්ලා පබ්ලිෂ් හරි share හරි ගිහිල්ලා දැන් link එක copy කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම එතන මේ උඩ පෙන්නන link එක වෙන කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන් අපි හදපු ප්‍රොජෙක්ට් එක. ඊට අමතරව මට කියන්න ඕනේ දැන් මේ මම ඔයාලට කිව්වනේ GitHub එකට මේක අපිට ඒවල මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා ඔයාලට මෙතනින් GitHub option එක දීලා තියෙනවා. GitHub එක කනෙක්ට් කරලා හැකි මේ level website එකට අපේ account එකට කනෙක්ට් කරලා පස්සේ අපිට පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක අපේ GitHub account එකට යවන්න. GitHub account එකට යවන්න පුළුවන් කියන්නේ අපේ GitHub account එකේ repo එකක් හැදෙනවා. ඒක create කරලා ඒකේ save වෙනවා මේ ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ අපිට පුළුවන් එතනට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන අපේ ලෝකල් හොස්ට් එක ආයි රන් කරලා අපිට එඩිට් එක කරගන්න ඕනේ නැත්නම් අපිට back end part එක එඩිට් කරගන්න ඕනේ. front end එක හදාගෙන back end part එක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම හිතන්නේ මේක ගොඩක් හොඳ UI එකක් දෙනවා මම හිතන්නේ ඇන්ටිග්‍රැවිටිකට වඩා මට හිතෙන්නේ. ඒක යූස් කරපු කෙනෙක් ඉන්නවනම් ඒකල කමෙන්ට් කරගෙන යන්න බලන්න මේක නැදයිද ඕන අදහස මොනවා වගේද කියලා යූස් කරපු කෙනෙක් ඉන්නවනම් දැන් මයික් තව 3.5ක් විතර වෙලා තියෙනවා. තව මට මේකේ වෙනස්කම් කරන්න පුළුවන් නම් අද දවසට විතර තව 3.5ක් තියෙනවා. මම හිතන්නේ තව මට තව මොනවා හරි කරගන්න ඕන නම් මේක ඒ දේවල් මෙතන කරගන්න පුළුවන්. මොකද අද දවසේ තව 3.5කට තියෙනවා. ඒ හින්දා මේකත් සාමාන්‍යයෙන් හොඳයි. AI යූස් කරලා වෙබ්සයිට් ඩෙවලොප් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට හොඳ ඔප්ෂන් එකක් කියලා කියන්න පුළුවන් විශ්වාසයෙන්. මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මම හිතනවා ඔයගලන්ට මේ වෙබ්සයිට් එක නම් ධෛර්යය එකක් එන්නේ නැති කියලා. ඔයගලන්ගේ අදහස මොන වගේද කියලා කමෙන්ට් කරගෙන මේක යූස් කරලා පස්සේ ඔයාලට මොන වගේ අත්දැකීමක්ද හම්බුනේ කියලා ඩෙවලොප් කරන සයිට් එකේ කෙනෙක් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්ට මම හිතන්නේ මේ AI tool එක යූස් කරන ඉස්සරහට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද ඉස්සරහට කෝඩින් දරම මම හිතන්නේ එකක් නෑ ලොකුවට ඕන වෙයි කියලා. මොකද AI tool මෙච්චර දියුණු වෙන්නේ අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑමින් දැනුම ඉස්සරහට ඕන එකක් නෑ ඩෙවලොප්මන්ට් සයිට් එක. ඒ හින්දා මේ වගේ tool ඩෙවලොපර් කෙනෙක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ කියන්නේ මගේ නම් මතය. ඔයගොල්ලන්ගේ අදහසත් මොනවා වගේද කියලා කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම මම මෙතන වීඩියෝ එක මම අවසන් කරනවා. මගේ වීඩියෝ හැමදාම බලන්න මම subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න. thank you. ඔයාලා හැමෝටම. Me talking to the dark. If I called you tonight, would it feel the same?